ඔන්න මං අද ඔයාලව විශේෂ තැනකට එක්කරගෙන යන්නේ දළදා මාලිගාවේ. අපි ආවා දළදා මාලිගාවේ ඇත්ගාලට. ඉතින් අපි ගිහින් බලමු අද එතන අලියෝ නාවනවද කියලා. සාමාන්‍යයෙන් දවසට පෝය දවසකට සෙනඟ මෙතන ගොඩක් ගැවසෙනවා වැඩි. ඒක නිසා ඔයාලා එනවා නම් සතියේ දවසක ඇවිල්ලා ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම පෝයට ගොඩක් සෙනඟ නිසා අපිට පහළ වීඩියෝ කරගන්න බැරි වුණා. මායි ශාලු බබයි ඉතින් හස්බන්ඩුයි තමයි මේ යන්නේ බලන්න. හස්බන්ඩ් නිමාඩු ඇවිල්ලා ඉන්න නිසා එයාවත් එක්කරගෙන යනවා. මාලිගාවෙන් ඉඳන් චුට්ටක් උඩට යන්න ඕනේ ඇත්ගාල බලන්න. මං හිතන්නේ ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති තියෙන තැන කොතනද කියලා. ඉතින් අපි ගිහිල්ලා බලමු. මේ පාරේ උඩටම යන්න ඕනේ ටිකක්. ඒ ගියාම තමයි ඇත්ගාල තියෙන්නේ. එයාලා නිතරම වගේ එතනට අරන් එනවා නාවන්න. එතකොට අපිට පුළුවන් ගිහිල්ලා මේ බලන්න. ඒ වගේම එයාලට එතන කෑම කවන්න. සාමාන්‍යයෙන් අපිට එයාලව නාවන්න පුළුවන් නම් නාවන්න. ඒ වගේ අවස්ථාවල් අපිට හම්බ වෙනවා. ඉතින් ඔයාලත් මේ අත්දැකීම ගන්න මෙතනට එන්නම ඕනේ. අපි තුන්දෙනා ගිහිල්ලා ඉතින් ටිකක් වෙලා ඉඳලා බලලා ආවා. අපි දැන් ගිහින් බලමු අද කවුද එතන නාන්නේ කියලා. අද එතන සෙනඟ ගොඩක් ඉන්නවා. පොයි නිසා තමයි සෙනඟ මෙතන මේ වගේ ගැවසෙන්නේ. නැතිනම් වෙනදා දවසක ආවනම් මේ වගේ මේ තරමට සෙනඟ නෑ. ඔව් අද ඉන්නවා ලියෝ 3-4 දෙනෙක්ම ඉන්නවා මෙතන නාන්න. මං හිතන්නේ පොයට පෙරහැරක් තියෙනවා දළදා මාලිගාවේ. ඒ පෙරහැරට තමයි මෙයාලා මේ සූදානම් වෙන්නේ. ඒ වගේම එතන ඉන්නවා අද සිංහරාජ. ඔයාලා කවුරුත් හොඳටම එයාව දන්නවා ඇති. දළදා මාලිගාවේ කනඩුව වඩම්මන ඇතා සිංහරාජා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා කණ්ඩුල. මාලිගාවේ සුදු ඇතා කියලා කියන්නේ. අන්න මෙයාට තමයි. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ වගේම කොච්චර සුන්දර දසුනක්ද කියලා බලන්න. ගොඩක් අය එන්නේ මෙතෙන්ට මේක නරඹන්න. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න කියලා. ඒ සත්තු උනත් මේ වගේ ආදරයක් අනුකම්පාවක් ලබන්න එයාලා කොච්චර වාසනාවන්ත වෙලා තියෙනවද. දරුවෙක් වගේ කීකරුව ඉන්න ලස්සන. අපි තුන්දෙනාත් ගිහිල්ලා චුට්ටක් වාඩි වෙලා ඉඳලා නාවනවා බලලා තමයි ආවේ. අපිට අවශ්‍ය නම් එයාලට කෑම දෙන්නත් පුළුවන් එතනින් අරගෙන. මං හිතන්නේ පොය දවසට එහෙම දෙන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. නැතිනම් සාමාන්‍ය දවසට එයාලට කෑම දෙන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ඔයාලා මගේ වීඩියෝ එක නරඹලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න. අමතක කරන්නත් එපා. ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න. දිගටම මගේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ ලස්සන තැන් මම ඔයාලට මගේ channel එක හරහා අරන් එනවා. අපි චුට්ටක් රවුමට වටයක් ගිහිල්ලා බලමු. අපි චුට්ටක් බලමු වටේ
මෙන්න මෙයා තමයි මං කිව්ව ඔයාලට මාලිගාවේ සුදු ඇතා කියලා. කඳුල නමින් හඳුන්වන්නේ මෙයා තමයි. කඳුල කිව්වට දෙන්නේ තුන් දෙනෙක්ම ඉන්නවා. නමුත් මෙයා මාලිගාවේ කඳුල තමයි මං දන්න තරමේ. අර ඉන්නේ අපේ සිංහරාජා. එයා නම් ඔයාලා හොඳින්ම අඳුරනවනේ. මෙයාලා මේ තරමට කීකරු වෙලා ඉන්නේ එයාලගේ බලාගන්න කෙනා එයාලට ආදරයෙන් සලකන වින්දා වෙන්න ඇති. හරිම ඉතින් ආදරණීයයි. අලි නාවනවා දිහා ඉතින් බලාගෙන කොච්චර හිටියත් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ තමයි. ඔයාලා මේ අත්දැකීම ලබා ගන්න එතෙන්ට යන්න ඕනේ. ඉතින් මම ඔයාලටත් කියනවා ගිහිල්ලා බලන්න. හරිම ලස්සනයි. ඔයාලගේ පොඩි බබාලා ඉන්නවා නම් එයාලා ගිහිල්ලා මේ වගේ අත්දැකීමක් එයාලට ලබා දෙන්න. ඔයාලා යනවා නම් මෙතනට දුරකථන මාර්ගය හරහා සම්බන්ධ වෙලා බලන්න යන්න තියෙන දවස විමසලා මේ යන්න. ඒ දවසට අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ මං අදට ගිහින් එන්නම්.